ඇයි ජපානයටම වෙලා මේ ඉන්නේ. ඉතින් guys කොහොමද හැමෝටම අලුත් වීඩියෝ එකක් ගෙනවා. මේක ඇත්තටම මගේ පර්සනල් ලයිෆ් එකත් එක්ක ගන්න වීඩියෝ එකක්. මේකෙන් දෙයක් ගන්න තියෙන කට්ටියට මං හිතන්නේ ජපානයේ ඉන්නවද යන්නද එන්නද ඒ ඔක්කොටම උත්තර හම්බෙන්න පුළුවන් වීඩියෝ එකක් කියලා හිතනවා. ඇත්තට මගේ පර්සනල් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරන්න හිතුණා මට. ඇයි මම ජපානයේ ඉන්න තීරණය කරේ දිගටම හෝ කෙටි කාලෙම හෝ ඇයි මම ජපානෙම ඉන්න තීරණය කරේ කියන එක. ඉතින් guys channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා set වෙන්න. ජපානය ගැන විස්තර ඔයාලට ඔයාලගේ අතටම ගෙන්න ගන්න. හැමදාම වගේ වීඩියෝ එක කඩනවා කැලි වලට reasons 5ක් වගේ අරගෙන අපි යම් වීඩියෝ එකට මම ගත්ත මගේ ජීවිත කතාවයි මම ජපාන ආපු විදිය ගැන ඔක්කොම දාලා තියෙන වීඩියෝ එක ගිහින් බලන්න. ඒ මගේ ජීවිත කතාවේ මම ආපු විදිය ඒවත් එක්ක ඔක්කොම අරගෙන මම මෙහෙට හැඩ ගැහිලා තියෙන විදිහ හැම දෙයක් එක්කම මම ගන්න මගේ පළවෙනි හේතුව මේ රටේ මෙහෙට වෙලා ඉන්න මගේ පැෂන් එක මට සෙට් වෙන ලයිෆ් ස්ටයිල් එක මට හම්බුනේ පළවෙනි එක ජපානයට ආවට පස්සේ. තරම දැන් මම වීඩියෝ පැත්ත ගැන ෆොටෝ ෂූට් පැත්ත ගැන හැම දෙයක් ගැනම ඉගෙන ගන්න ආසාව තිබ්බට මට එහෙම ලොකුවට පුෂ්යක් තිබ්බේ නැහැ. හැබැයි මෙහෙට ආවට පස්සේ මම හැමදේම තනින් ඉගෙනගෙන හැමදේම මේ පැත්ත ගැන ගොඩක් ෆැසිලිටිස් එක්ක මට ඉගෙන ගන්න ලැබුණා. ඉතින් අන්තිමට ඒකෙම මට ජොබ් එකකුත් හම්බුණා. ඉතින් ඔය දේවල් එක්ක ඇත්තටම මගේ පැෂන් එක දැන් මේ රටේ තමයි තියෙන්නේ. ඉතින් දිගටම ඒ විදිහට ඒ වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න තමයි මගේ ප්ලෑන් එක. ඒ වගේම මෙහි තියෙන මේ ලස්සන පරිසරය, ට්‍රැවල් කරන දේවල්, හම්බෙන සල්ලි යනම් මනම් කන්වීනියන්ට් බව ඒ හැම දේවල් එක්කම මට ඉතින් හිතුණා. ඒ වගේම බලන මෙහි ඉන්න කට්ටිය ඔයාලට ඩිසයිඩ් කරන්න හොඳ දෙයක් එක. මෙහි ඇවිල්ලා දිගටම ඉන්නවද යන්නද මේ මොකද කරන්න කියන එක. මට ඉතින් හිතුණා මේක තමයි දැන් මගේ ජීවිතය කියලා. ඉතින් දැන් මේ විදිහට කැට ගහගෙන යනවා. ඊළඟ එක තමයි මම ජීවත් වෙන්න. ඒ කියන්නේ මගේ ජීවිතේ තනියම කැට ගහගෙන ගේම ගහ ගන්න පටන් ගත්තේ ජපානයේ ආපු දවසේ ඉඳලා. ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ලංකාවේ අපේ අම්මලා තාත්තලා අපිට කොච්චර ආදරේද කියලා. කන බොන දේ වුණත් අතර හදලා දීලා ගෙවල් ලස් කරලා තුගාලේ ඔක්කොම යාලා කරනවා. ඉතින් මෙහෙට ආවට පස්සේ ජීවිතේට හුරු වෙන්න ගොඩක් කාලයක් ගියා. එහෙම තිබ්බ පරිසරයක මම හැදිච්චේ. ඉතින් ඒක කෙනෙක් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල්ත් එක්ක තනියම නැගිටින්න තනියම ගේමක් ගහ ගන්න කොච්චර වැටුණත් මොන ප්‍රශ්නයක් ආවත් ගේමක් ගහ ගන්න කියලා දුන්නේ මේ රට. ඉතින් ඒ වගේම සල්ලි පාවිච්චි කරන විදිය සල්ලි ගොඩක් අතරවට පස්සේ ඒක කන්ට්‍රෝල් කරලා පාවිච්චි කරන විදිය, වියදම් කරන විදිය, ඕන දේවල් ගන්න විදිය, සැපට අඳින්න, කන්න බොන්න එහෙම යන්න. ඒ වගේ දේවල් ගොඩක් කියලා දුන්නේ මේ රට. ඉතින් ඒකත් එක හේතුවක් වුණා ජපානයටම වෙලා ඉන්න. ඊළඟ රීසන් එක මේක ප්‍රධානම දෙයක් කියන්න පුළුවන් මගේ ජීවිතේ. මට හම්බෙච්ච මිනිස්සු. ලංකාවෙන් හම්බෙච්ච කට්ටිය ටික දෙනයි කියන්න පුළුවන්. ඒ වුණාට මට ගොඩක් මගේ පවුලේ කියන්න පුළුවන් මිනිස්සු මෙහෙන් මට හම්බුණා. ජපාන් කට්ටිය, නේපාල්, ඉන්දියා, වියට්නාම්, මියන්මාර්, ෆිලිපීන් ඔය වගේ එකී මෙකී නොකී ගොඩාක් රටවල මිනිස්සු මට හම්බුණා. ඉතින් ඒ මිනිස්සු හැම වෙලේම මට උදව් කරනවා. අපි ඔතගයි කියන්නේ කිනක අතර විශ්වාසයක රෙස්පොන්සිබිලිටිස් හැමදේම තියාගෙන මාර සහෝදරත්වයක් කියන්නේ යාළුවෝ වයස අදාලා නැහැ. යාළුකමක්. මොකද ලංකාවේ මට හම්බෙච්ච කීප දෙනා මාරම වටින හොඳ මිනිස්සු වුණා මෙහෙ. ඒ යාළුකම් ඒ ඇතිවෙච්ච දේවල් ඒ කන්ටැක්ට්ස් ඉතින් ඒවත් එක්කම අනිත් එක ප්‍රධානම මගේ ජපනීස් යාළුවෝ. ඉතින් ඒගොල්ලොත් එක්ක බලද්දි එයාලා ඇත්තරම මගේ පවුලේ අය වගේ වුණා. ඉතින් ඒකත් ප්‍රධානම හේතුවක් මේ රටේ දිගටම මෙහෙටම වෙලා ඉන්න. ඊළඟ හේතුව විදියට මං ගන්නේ මට තව තාම හීන තියෙනවා. හීන කියන්නේ ඒම්ස් තියෙනවා, ඉලක්ක. ඉතින් ඒවා කොහොම හරි සපුර ගන්න ඕනේ. ඒවා කොහොම ඉවර කරාට පස්සේ තමයි ආය ලංකාවට අවිල්ලා ජීවත් වෙනවද නැත්නම් ඒත් දිගටම මෙහෙම ඉන්නවද කියලා ඩිසයිඩ් කරන්න වෙන්නේ. ඉතින් තව ගොඩාක් දේවල් තියෙනවා, ගන්න දේවල් තියෙනවා, යන්න තැන් තියෙනවා, කරන්න දේවල් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම තාම ඩ්‍රීම්ස් විතරයි. ඉතින් ඒම්ස් එතන කියන ඉලක්ක. ඉතින් ඒවා සපුර ගන්න ඕනේ. ඒ වෙනකන් මෙහෙට වෙලා ඉන්නවා. ඉතින් මෙහෙ ඉඳලා කොහොම හරි මේ ගේම ගහන්න ඕනේ. අනේක තමයි මගේ ප්ලෑන් එක. ඉතින් guys
ඉතින් guys ඔයාලටත් එහෙම plan එකක් තියෙනවා නම් plan එකට දිගටම හරියට aim කරගෙන ඒක ගැට ගහගෙන යන්න. එහෙම නැත්නම් මගදී අතාරින්නවත් වැටෙන්නවත් යන්න එපා. ඊළඟට මගේ අන්තිම රීසන් එක ඉදට ගන්න මේක මගේ දෙවනි රට වුණා. මේක මගේ දෙවනි මව් රට වුණා. ඇත්තරම ඉපදුනේ හැදුනේ වැඩුනේ ලංකාවේ වුණාට ජීවත් වෙන්න පුරුදුනේ ජීවිතය කියලා දුන්නේ ජපානයේ. ඉතින් මගේ මව්බිමට වගේම ජපානයටත් ඒ විදිහටම ආදරය කරනවා. ටැක්ස් අනම්මනම් පොඩ්ඩක් ගෙවන්න වැඩි වුණාට මේක හොඳ රටක්. ඉතින් මේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කතා කරේ මට දැනෙන දේවල් මම හදවතින් මම කතා කරේ. ඉතින් මම දන්නේ නැහැ මේකෙන් ඔයාලට දෙයක් ගන්න පුළුවන්ද නැද්ද කියලා. ගොඩක් කට්ටිය අහලා තිබ්බා මගෙන් ඇයි මෙහෙමයි කවි ජපානට වෙලා ඉන්නේ අකෝ වෙන රටක් නැද්ද ඔබට යන්න ගෙවලා ඕක ඉවරයක් වෙන්නේ නැද්ද කියලා. ඉතින් ඇත්තටම ගෙවලා ඒක ඉවරයක් වෙන්නේ ඒ වුණාට ඔය කියපු දේවල් එක්ක මේ රටට අපි ඇබ්බැහි වෙලා ඉවරයි. ඉතින් මේ රටෙන් එහාට මේ වගේ ආතල් දාන්න පුළුවන් රටවල් ඇති. ඒ වුණාට දැන් මේ අපි සෙට් වෙලා ඉන්න ආතල් එකට දාන්න පුළුවන්. මේ විදිහට සල්ලි හොයන්න පුළුවන්. මේ වගේ ෆන් ගන්න පුළුවන්. ගේමක් ගහන්න පුළුවන් රටක් මට ආයේ සෙට් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඉතින් බලමු ඉස්සරහා මොකද වෙන්නේ කියලා. ඉතින් ওই දේවල් එක්ක තමයි මට මේ වීඩියෝ එක ගේන්න උනේ. පොඩි වීඩියෝ එකක් විනාඩි 5ක් 6ක් වගේ යයි. ඉතින් guys මේ දවස් ටිකේ මම චුට්ටක් බිසි. මට ඊළඟ සතියේ වීඩියෝ එක හරියට ගේන්න පුළුවන්ද කියලාත් මම දන්නේ නැහැ. ඉතින් මට කමෙන්ට් වලට රිප්ලයි කරගන්න බැරි වුණා ගොඩක්. සෝරි. ඇත්තටම සෝරි. පුළුවන් ඉක්මනට කමෙන්ට් වලට රිප්ලයි දාලා ඔයාලගේ ප්‍රශ්න හැම එකකට මම පුළුවන් ඉක්මනට උත්තර දෙනවා කියලා ප්‍රොමිස් කරනවා. ඉතින් ඊළඟ සතියේ ආයෙ වීඩියෝ එකක් දැම්මොත් අනිවාර්යෙන් සෙට් වෙලා ඉන්න. ඉතින් guys අද වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි පොඩි දෙයක් හරි ඔලුවට දාගෙන ඔයාලගේ ගේමට යන්න ඔයාලා මොටිවේට් එකක් විතර ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ හැම දෙයක් එක්කම ජපානට එන්න ඉන්න කට්ටිය වීසා දාලා ඉන්න කට්ටිය හැමෝටම මෙහෙට එන්න ලැබෙන්න කියලා මං විශ් කරනවා. ඉතින් guys channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා යාළුවන්ට share කරලා like එකක් comment එකක් දාලා අවදාම කියන වගේ comment section එක ඔයාලගේ ඕනෙම ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න. මම වෙලාව අරගෙන අනිවාර්යෙන් හැමෝටම reply කරනවා. ඉතින් guys එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා. sayonara. bye bye.